දැන් අද ක්‍රිකට් ක්‍රීඩාවේ මේ පත් වී තිබෙන ඉරණමට සැලකිය යුතු ප්‍රමාණින් වර්තමාන පාලක මණ්ඩලයක් කියනවා. අනතුරුව වෙන කල මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආණ්ඩුවටයි නේ මේක. මේක ශ්‍රී ලංකාවේ ක්‍රිකට්. හරිද? ඕන ජයන්ත ධර්මදාසටත් සම්මි සිල්වටත් ජයන්ත ඇන් සම්මි ක්‍රිකට් කියලා ක්ලබ් එකක් දාගන්න කියලා. මේක ශ්‍රී ලංකන් ක්‍රිකට්. අපිට ටූර්නමන්ට් ලැබෙන්නේ ලංකාවට. එමෙතන සම්මිගේ හරි ජයන්තගේ හරි ක්‍රිකට් වලට නෙමෙයි. මේක සහෝ මොකක් හරි ගජමිතුරන්ගේ සමාගමක් මේ ශ්‍රී ලංකාවේ සමාගම. ඒ නිසා තමයි අපේ රටේ ප්‍රධානම ක්‍රීඩකයෙක් බවට පත් වෙලා මුරුදෙන කිව්වේ. මට ජනතාවගෙන් ඡන්දෙ ඉල්ලලා മന്ത്രിවරයෙක් වෙන්න පුළුවන්. හැබැයි මට කවදාවත් ක්‍රිකට් බෝඩ් එකට නගින්න බෑ කො ඡන්දෙ ඉල්ලලා. එයි මාෆියා ගැන් එක ගැන්ස් කීපයක් තියෙනවා. දැන් කියන්නේ නේද තිලංගගේ කල්ලිය, ධර්මදාසගේ කල්ලිය, මේ ජයන්තගේ කල්ලිය, සම්මිගේ කල්ලිය, උපාලිගේ කල්ලිය. මේ ගැන් ටිකක් නේ තියෙන්නේ මේකත්. ඔවුන් එකට සාකච්ඡා කරලා, එකට කුමන්ත්‍රණ කරන, එකට හොරකම් කරන, එකට එකතු වෙලා තියෙන. හරිද? මාෆියා කණ්ඩායම. කල්ලියක් අතේ මාෆියාවක් අතේ තියෙන මේ ක්‍රිකට් ආයතනය මුදව ගන්න ඕන. සභාපතිතුමා මම දැනගන්න කැමති පළවෙනි මැච් එක කවද්ද ගහන්නේ? ලබන අවුරුදු මේ අවුරුදු දෙසැම්බර් වල ග්‍රවුන්ඩ් එක හදලා පළවෙනි මැච් එක සෙල්ලම් කරනවා. පළමු ජාත්‍යන්තර තරගය අවුරුදු 3ක් ඇතුළත පළමු ජාත්‍යන්තර තරගය මෙම යාපනයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඕනෝක තමයි ප්‍රශ්නේ.